ශ්‍රීෂී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හැදුවේ හවස ටී ටයිම් එකට ගැලපෙන ඉන්දියන් කෑමක්. ඒකේ නම කචෝරි. ඉතින් අපි බලමුකෝ කොහොමද මේ කචෝරි හදන්නේ කියලා. ඉතින් මේක හදන්න ප්‍රධාන වශයෙන් ඕනි වෙනවා ලොකු ලුණු ගෙඩි එකක්, සුදු ලුණු ගෙඩි දෙකක්, අම්මිරිස් කරල් දෙකක්, කරපිංචා ඉති දෙකක්, ග්‍රෑම් 300ක විතර අල අරන් තියෙනවා මම මෙතනදී තම්බලා. ඉතින් මේ අල ටික පොඩි කෑලි හිටින විදිහට ඔයාලා පොඩි කරගන්න. ඊට අමතරව ඕනි වෙනවා පාන් පිටි අඩු කෝප්ප දෙකක් සහ එල් වතුර. ඉතින් අපි බලමු මේ කෑම එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝප්ප දෙක මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊට අමතරව ඔයාලා පාවිච්චි කරන ඕනෑම තෙල් වර්ගයක් මේස හැඳි 3ක් එකතු කරගන්න. ඔයාලට බටර් එකතු කරගන්න පුළුවන් නම් බටර් උනත් කමක් නැහැ. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කවලම් කරලා ඇල් වතුර ටික ටික දාලා අතේ නොයැලෙන පදමට වෙනකන් පිටි ටික අනා ගන්න. ඉන්දියන් අය නම් පාන් පිටි වෙනුවට ගොඩක් වෙලාවට මේකට පාවිච්චි කරන්නේ ආට පිටි. ඉතින් මට අද ආට පිටි තිබුණ නැහැ. මේක පාන් පිටි වලිනුත් හදන්න පුළුවන් හරිම රසයි. ඉතින් මේ බලන්න මේ වගේ අතේ නොයැලෙන පදමට වෙනකම් පිටි එක අනා ගන්න. ඊට පස්සේ මේක මේ විදිහට පොඩ්ඩක් තියෙන්න දීලා අපි පිළින් එක හදාගමු. මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මම මෙතනදී එකතු කරේ. ඉතින් ඔයාලා කැමති තෙල් වර්ගයක් මේස හැඳි 3ක් විතර එකතු කරගන්න. තෙල් එක රත් වුණාම අබෑට තේ හැඳි භාගයක් එකතු කරන්න. ඊට පස්සේ සූදුරු ඇට තේ හැඳි භාගයක් එකතු කරන්න. විනාඩියකට විතර පස්සේ ඔයාලා හීනියට කපාගත්ත සුදු ලුණු ටිකත් මේකට එකතු කරලා සුදු ලුණු ටික රන්වන් පාට වේගෙන එනකොටම වගේ රතු ලුණු, අවුමිරිස්, කරපිංචා ටිකත් එකතු කරගන්න. කරපිංචා ටික පොඩක් හීනි වෙන්න ලියා ගන්න. ලියාගෙන එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් විනාඩියක් විතර තෙලෙන් බැදෙන්න ඇරලා ඒකට අපි එකතු කරගන්න ඕනි ලුණු කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි කාලක් වගේ. ඉතින් ඔයාලට ලුණු සහ මිරිස් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. අවසාන වශයෙන් මේ විදිහට අල ටික එකතු කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කවලම් කරන්න. මෙතනදී අල කෑලි ටිකක් ලොකුවට තියෙනවා නම් ඒක පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරගන්න. ඊට පස්සේ අවසානයේට දෙහි හෝ නාරං මේ වගේ බෑයක් එකතු කරගන්න. භාගයක් එකතු කරලා හොඳට කලවම් කරලා ඒක නිවෙන්න තියන්න. ඊට පස්සේ අපි හදාගත්ත පාන් පිටි ඩෝ එක මේ විදිහට පොඩි රවුම් කඩා ගන්න. දැන් මේ බෝලේ අතේ හොඳට රවුම් කරන්න මේ විදිහට. ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් මේ වගේ පොඩ්ඩක් පැතලි කරගන්න. ගොඩක්ම නෙමෙයි ටිකක්. මොකද මේක ගොඩක් ඇදුනොත් යට ටික තුනී වෙනවා මැද ටික. ඉතින් මැද තුනී වෙන්නේ නැති වෙන්න මේ වගේ අපේ අතේ අල්ලි සයිස් එකට පොඩ්ඩක් පොඩි මේ පැතලි කරගන්න. ඊට පස්සේ ඒ මැදට අපි හදාගත්ත මේ අල මිශ්‍රණය ටිකක් දාගන්න. දාලා මේ විදිහට මේ පේන විදිහට ඔයාලා ටික ටික ඒක එකතු කරගන්න. ඒ කියන්නේ පිටි ටිකෙන් අල ටික වහ ගන්න ඕනි. හොඳට මේක මේ එකතු කරගන්න. මොකද නැත්තම් මේක බදින්න ඕනි අපි. බදිද්දි කට ඇරෙන්න බලනවා. ඒ නිසා මේක හොඳට මේ වගේ අතින් රවුම් කරගෙන හැඩේ හදාගන්න. මේක රවුමක් විදිහට තියෙන්න ඕනි. පැතලි රවුමක් විදිහට. එහෙම අතින් රවුම් කරන ගමන් අර අපි අලෝප ටික හොඳට අතින් තද කරගන්න. මම මේ තව එකක් ඔයාලට හදන හැටි පෙන්නන්න. මේ විදිහට ඇඟිලි තුඩු වලින් පොඩ්ඩක් තුනී කරලා ඒ මැදට අල මිශ්‍රණයෙන් ටිකක් තියන්න. මිශ්‍රණේ තියද්දී පොඩ්ඩක් වෙන නෙමෙයි ටිකක් තද කරලා ටිකක් වැඩියෙන් තියන්න. මොකද එතකොට තමයි මේක අපි කනකොට රසට තියෙන්නේ. නැත්තම් පිටි තමයි අපිට ගොඩක් කැවෙන්නේ. ඒක නිසා අල මිශ්‍රණය ටිකක් වැඩිපුර එකතු කරගන්න. එකතු කරලා මේ විදිහට වහන්න පුළුවන් තරම් එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ අතින් ටික ටික පිටි බෝලයක් වගේ හදාගන්න මේක අලවගෙන. මේ වගේ එකතු කරනකොට නිකම්ම මේක ඇලවෙනවා. ඊට පස්සේ මේ විදිහට හොඳට අතින් තද කරලා
ඒක ඇරෙන්නේ නැති වෙන්න හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත කචෝරි රවුන්ඩ් ටික. ඉතින් දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ දෙපැත්තම එක වගේ. පොඩි වෙනසක් තමයි තියෙන්නේ අලෝපු පැත්තේ. ඉතින් මේ වගේ හිටින්න ඔයාලා මේක හදාගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගන්න. මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනි. ඉතින් මේ වගේ රවුන්ඩ් දෙකක් හෝ තුනක් එකතු කරගන්න. මොකද ගොඩක් එකතු කරගත්තොත් මේක එකට එක ඇලෙන්න බලනවා. ඉතින් ඒක නිසා ඔයාලේ භාජනයේ ප්‍රමාණය අනුව මේක ඔයාලා එකතු කරගන්න එකට ඇලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ දෙපැත්ත දදා මේ වගේ බැද ගන්න. මෙන්න මේ වගේ බ්‍රවුන් කලර් එකක් එන්න ඕනි. ඉතින් ඒ වගේ බ්‍රවුන් කලර් එකක් එනකන් දෙපැත්ත දදා හිමීට මද ගින්නෙත් බැද ගන්න. මොකද ගින්දර වැඩි කරන්න එපා. එතකොට ඉක්මනට කර වෙන්න බලනවා මැද අමුයි එතකොට. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත කචෝරි ටික. ඉතින් මේක අපිට කන්න තක්කාලි සෝස් එහෙම නැත්නම් පොල් චට්නි ඒ වගේ ඕන එකක් ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මම ඔයාලට මේකේ මැද කඩලා පෙන්නන්නම්. දැන් මේක මේ දෙපැත්තම එක සමානව ලස්සනට බැදිලා තියෙනවා. අපි අර එකතු කරගත්ත ටික එච්චර පේන්නේ නැහැ බැදුනායින් පස්සේ. ඉතින් දැන් මේ විදිහට දෙකට කැඩුවාම මම ඔයාලට පෙන්නන්නම්. වටේ හොඳට ක්‍රිස්පි ගතියට හොඳට බැදිලා තියෙනවා. මැද අමු ගතිය නැහැ. ඉතින් මේ තියෙන්නේ දෙකට කැඩුවාම. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක හදලා බලන්න. හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.